what's up guys? ඉතින් මොකෝ වෙන්නේ? වීඩියෝ එක බලන්න කලින් like, share, subscribe, comment එකකුත් දාගෙනම යන්න. YouTube විතරක්ම නෙමෙයි Facebook, TikTok ඔක්කොම තියෙනවා. පල්ලෙහා description වලට ගිහිල්ලා ඒ දෙකත් අනිවාර්යෙන්ම follow කරන්න. එහෙනම් කොල්ලෝ let's go. හරිද හරි චුට්ටක් හිටහන්. මොකද යකෝ කරන්නේ? ඕක ඉක්මනින් හලලා වරෙන්. ඔය ඉතින් පොඩ්ඩක් හිටහන්කෝ කෑ ගහන්න නැතුව. මුලින්ම ගම් එක දාලා ඊට පස්සේ වතුර ටික දානවා. ඇත්තමයි මෝට පුටුවකට වතුර ටිකක් දාන්න යන වෙලාවක්. වතුර විතරද යකෝ ගමුත් දානවනේ. තාම ඉවර නැද්ද බං? හරි යම. දෙකම හරියට දැම්ම නේද? ආයි නැතුව මුලින්ම ගම් එක දැම්මා ඊට පස්සේ වතුර එක දැම්මා. එල එහෙනම් හිමීට යමන්. ගෙනවා සක්කිලියෝ දෙන්න. මොනවද බං උඹලා කරන්නේ? අහුනොත් අපිත් ගස්නේ බං. හරි බං. හැමදාම නෙමේනේ. හැමදාම නෙමේ වුණත් මට නම් බෑ බොරු කියන්නේ. මෙයා මොකද මේ නටන්නේ? මීටර් හින්දාද? අනේ මේ මම මේ කියන්නේ පන්ති නායකයා වශයෙන්. අම්මෝ ඒ වචන ටික ගින්නි ගින්දරා. අනේ මේ නිකා හිටන්. උඹලව ගිය පාරත් ඔය පුටුවට වතුර දාන සීන් එකකින් අහුණා නේද? මොකද්ද බං ලැජ්ජ නැද්ද? හරි ඒ ගිය පාරනේ. මේ පාර එහෙම වෙන්නේ නැහැ. ඒ කොහමද? උඹ බලාගෙන හිටහන්කෝ. ආයිබෝවන් ළමයි. අද නම් හරියට මහන්සි ළමයි. ඔන්න අද තමයි කුමාර් මිස් දැනගන්නේ උපාලියයි කසුනයි කියන්නේ කවුද කියලා. ආඤ්ඤකෝ පොත වැටුණා. වැටුණානේ. මොකද මේ ගුරු පුටුවට වතුර දාලා තියෙන්නේ? කවුද මගේ පන්තියේ මෙහෙම වැඩක් කරන් ඉන්නේ? මුන් යකෝ ගුරු පුටුවට වතුර දාන්න තරම්. ඔක්කොම නැගිටිනවා. කියනවා මොකද මේ බලු වැඩේ කරේ? අයි තමසලාට කතා කරන්න බැයිද? ගුරු පුටුවකට වතුර දාන්න තරම්. ෂික් මම නම් හිතුවේ නෑ ළමයි ඔහොම. අපි පොඩි කාලේ ඔහොමද? අපි ගුරු පුටුවට කොල කෑල්ලක්වත් වැටෙන්න දෙන්නේ නෑ ළමයි. අම්මේ ඉතින් කවුද දන්නේ ඕවා ඇත්තද බොරුද කියලා? ඒ තරම් අපි ගුරු පුටුවට ආදරේ. අනේ ඇත්තමයි මටත් මේ වගේ පන්තියක්ම හම්බුණානේ. මේක තමයි මම දැකපු ජරාම පන්තිය. දැන් මොකෙක්වත් කියන්නේ නැද්ද මේක කරේ කවුද කියලා? බට්ටා පන්ති නායකයා නේද? තමසේ දන්නෙත් නැද්ද මේක කරේ කවුද කියලා? දැක්කේ නෑ කියපන්. දැක්කේ නෑ මිස්. එහෙමද? අනේ නිකා ඉන්නවා බට්ටා. මං දන්නවා උඹලා මේ යාළුවෝ බේරගන්න කතා කරන්න කියලා. තමසලා බලනවාකො ලොකු වෙලා ඔය තමන් බේරගත්ත යාළුවෝ තමන්ට ඉන්නවද කියලා? එකෙක්වත් නෑ ඔයි. තනි වෙනවා. ඒ හින්දා ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගනින්. තනි වෙන එකත් පජාති විදියට තනි වෙන්නේ නැතුව. ඉගෙනගෙන තනි වුණාම ජොබ් එකක් හරි තියෙනවනේ. හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් කියන්නේ තමන්ගේ මිත්‍රයාගේ වැරදිකම වහන එක නෙමෙයි. වැරද්ද පෙන්නලා දෙන එක. මුන් එහෙමද? පුළුවන් තරම් වැරදි වහවහ ඌ කුණ ගොඩක් කරනවා. ඉතින් කරන උන් බය නැතුව හැමදාම වැරදි වැඩ කරනවා. තමසලා කල්යාණ මිත්‍රයෝ නෙමෙයි තමසලා පාප මිත්‍රයෝ. වැරද්ද කරේ කවුරුවත් බැනුම් අහන්න ඕනි ඔක්කොම. ඒක ඇත්ත තතාවේ. දැන් උඹලා මේ කටාරම් බලන් ඉන්නේ මං උත්තර දෙනකන්ද? කියනවා ඉතින් කවුද කරේ? උඹ කියපන්කෝ බං. අපිටත් එක්කනේ බනින්නේ. උඹලා දෙන්න සුවෙච්චාවෙන් ඉදිරිපත් වුණා නම් හරිනේ. පිස්සුද යකෝ? පේන්නේ නැද්ද බනින බැනිල්ල? හොඳ වෙලාවට පොත විතරක් වැටුනේ. ඉඳගත්තා නම් එහෙම. හැබැයි උඹලා දෙන්න හින්දා අපිටත් මොනවා හරි කරන්න උනොත් බලාගමු ඈ. අඩු එහෙම වෙන්නේ නැති වෙන්නේ. කෝ? දැන් කියන්නේ නෑනේ. නෑ අද උඹලට උගන්නන්නේ නෑ. මේ වගේ ජරා පන්තියකට මම මොකටද උගන්නන්නේ? අනික ගුරු පුටුවේ වතුරනේ ඉඳ ගන්නත් බෑනේ. මං තමසලාට තව පොඩි වෙලාවක් දෙන්නම්. හරියට කල්පනා කරලා කවුද කරේ කියලා කියනවා. නැත්තම් ඉතින් මුළු පන්තියම තමයි පනිෂ්මන්ට් එක දෙන්නේ. හරිද? මේ උඹලා දෙන්න බාර වෙයන් ඈ. මොන මගුලක්ද? බට්ටා කිව්වනේ උඹලට කරන්න එපා කියලා. එහෙම කතා කරන්න එපා බඩි. අපි එකටනේ බං හැමදේම කරේ.
ඒ වුණාට මේ මගුල එකට නෙමෙයිනේ කරේ. ඒ හින්දා එකට ගුටි කන්න ඕනේ නෑ. ඕකද බං යාළුකම කියන්නේ උඹලගේ. යාළුවෙක් නම් එකට ගුටි කන්න ඕන. අනේ මේ උඹලා හින්දා අපිට පස්ස රත් කරගන්න බෑ. එක්ක දැන් උඹලා දෙන්න කියන්න ඕන නැත්තම් අපි කියනවා. හරිද? දැන් උත්තරයක් දෙන්න පුළුවන් තමුසලාට? කියනවා. කවුද කරේ? උපාලි කියපන්. තමුසලා දැනුත් කියන්නේ නෑනේ. ඔක්කොම එනවා යන්න මාත් එක්ක. අනේ මිස්. මෙහෙනවා ගුටි කන්න නැතුව. හරිනේ. හරි දැන් මේ ඇඟේ අමාරුව. 2 hours later. කෝ ඉක්මන් කරලා එක කුණු ටිකක් නෑ රහුලන්න ඕන. කරේ කවුද කියලා කිව්වනම් ප්‍රශ්නයක් නෑනේ. දැන් ඉතින් පන්තියම දුක් විඳපන්. මිස් අපි දන්නවා කරේ කවුද කියලා. කියන්නද? නෑ දැන් වැඩක් නෑ. දැන් උඹලා කවුද කරේ කියලා කිව්වත් මම උඹලට යන්න දෙන්නේ නෑ. අහන වෙලාවේ කියන්න බැයි නම් දැන් මොකටද? බලනවා එකෙක් දෙන්නෙක් කරන ගොන් වැඩවලින් මුළු පන්තියක් දුක් විඳින විදිය. ඒක තමා කියන්නේ ගුරු පුටුවට වතුර දාන්න කලින් සිතා බලනු කියලා. අම්මෙපා මට දැන් මුන් දෙන්නව මලන්න තලන් තලහ. කෝ කියවන්න නැතුව වැඩ කරනවා. මන් දැන් ගිහිල්ලා ගෑල් ළමයින්ට උගන්වනවා. නැත්තම් පීරියඩ් එක අපරාධනේ. තමසලා එකෙක් නැගිටින්න නැතුව ඉන්න ඕන. ප්‍රින්සිපල් සර්. කුමාරි මිස් මොකද මේ ළමයි මෙතන? අනේ බලන්නකො සර් ගුරු පුටුවට වතුර දාලානේ. මේ ළමයි? ඔව් ප්‍රින්සිපල් සර් මේ මගේ පන්තියේම ළමයි. ඉතින් කුමාරි මිස් දුන්න පනිෂ්මන්ට් එක මේකද? ඔව් සර් මුන්ට මේවත් මදි. ළමයි තාමුසලා ඕක කල්ලි වෙලා කැන්ටින් එක ළඟට එනවා. අනේ බලන්න අපේ ප්‍රින්සිපල් සර් කොච්චර හොඳයිද කියලා. අපිට කන්නත් අරන් දෙනවා. කණ්ඩ නෙමෙයි යකෝ කැන්ටින් එක ළඟට එන්න කිව්වේ දන ගහ ගන්න.